ඔහු නමින් ශාලික සන්තෝෂ් වීරසිංහ. ශාලික සන්තෝෂ් පසුගේදා පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී වසර 10ක් පැරණි වාර්තාවක් බිඳහෙලීමට සමත් වුණා. ඒ වයස අවුරුදු 16න් පහළ පිරිමි මීටර 200 තරග ඉසව්ව තප්පර 22.5කින් නිම කරමින් ශාලික සන්තෝෂ්ගේ එම දක්ෂතා හේතුවෙන් එළඹෙන ජූලි මාසයේදී රුසියාවේ පැවැත්වෙන 6 වෙනි ළමා ආසියානු ශූරතා තරගාවලියටද සහභාගී වීමට නියමිතයි. මගේ ඉදිරි බලාපොරොත්තුව උපරිම උත්සාහය ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගේන්න. මට තවත් ඉදිරියට යන්න පුළුවන්. තව කවුරු හරි මට උදව් කරනවා නම් ඔහු වයස 11න් 15 සිට අද වෙනකන් කිසිම තරගයක් පෙරදිලා නැහැ. මම ඉල්ලා සිටිනවා මේ වගේ ඉදිරියට යන දක්ෂතා තියෙන ක්‍රීඩකයන්ට කවුරු හරි ඉන්නවා නම් උදව් උපකාරයක් කරන්න. ක්‍රීඩාවේ බලාපොරොත්තු රැසක් ඇති ශාලික සන්තෝෂ් සැප සම්පත් වලින් තොර දිවි පෙවෙතක් ගෙවන අතර ඉගෙනීමටද දක්ෂයෙක්. අගහිඟකම් මැද්දෙන් ඉදිරියට එන්නට වෙරදරන සන්තෝෂ්ගේ දෙමාපියන්ද සන්තෝෂ් වෙනුවෙන් වෙහෙස මහන්සි වන අතර පියාටද ස්ථිර රැකියාවක් නැහැ. මෙයාගේ තියෙන දේවල් අපිට කරගන්න හරි අමාරුයි. මොකද අපි ජීවත් වෙන්න අමාරුයි. ඉතින් ඒකත් කරගෙන නැති මෙයාගේ ක්‍රීඩා හැකියාව වුණොත් ඉදිරියට ගෙනියන්න ඉතින් හොඳ තැනක් හම්බුනොත් ගොඩක් වටිනවා අපිට. සන්තෝෂ් වැනි නවක පාසල් ක්‍රීඩකයෙක් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ඔබට හැකි වුවහොත් සන්තෝෂ්ගේ දක්ෂතාවයන් ගැන ඔබටත් යම් දෙනක සතුටු වීමට හැකිවනු ඇති බව අද දෙරණ විශ්වාසයයි.